ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද මාර්තු මාස 8 වන සෙනසුරාදා අපි භාවනා කරන ලූක්තුමාගේ සුවිශේෂී 5 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තියේ සිට 32 වෙනි වගන්තිය දක්වා ස්වාමීන් වහන්සේ බදුපොලේ හිටපු ලෙවි කියන අය කැමියාව කැඳවනවා මානු වෙන්නටයි කියලා. ලෙවි සියල්ල අතහැර දාලා ස්වාමීන් වහන්සේ පිටිපස්සේ ගමන් කරනවා. ඒ විතරක් නෙමේ, ඔහු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් භෝජන සංග්‍රහයකුත් පිළියෙල කරනවා. මේ දිහා ඉතා ඕනකමින් බලන් ඉන්න පරිසවරු චෝදනා කරනවා, ඇයි ස්වාමීන් වහන්සේ පෞකාරයන් ඇසුරු කරන්නේ, ඔහු සමග එකට ඉඳගෙන කෑම කන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කියනවා, රෝගීන්ට මිස නිරෝගීන්ට වේදාගින් වැඩක් නැත, මායවේ පවිතුන් මිස දමිතුන් පසුතැවේ සිතරවා ගැනීමට කැඳවීම පිණිසයි කියලා. අදරම්මිතාත දෙවේ පුතේ, අද අපේ ජීවිතයේ තියෙන ලොකු අන්ධකාරයක්, පරීක්ෂාවක් වෙන්නට පුළුවන් මේක. එක්තරා විදියකින් මම හිතන් ඉන්නවා මම හරි ධර්මිෂ්ඨයි, ශුද්ධවන්තයි, ස්වාමීන් වහන්සේගේ පසුපස්සේ මම ගමන් කරනවා, ගැලවීම මට තියෙනවා කියලා. ඒකම තව කෙනෙක් ජේසුගේ ආරාධනාව තුළ, සිත්හැරීමක් තුළ ජේසු අනුගමනය කරලා වෙනස් වෙලා යහපත් වෙද්දී මට ඒ දිහා බලන් ඉන්නට බෑ. අපි වෙන වචනයකින් කියවන අපිට අධ්‍යාත්මික ඊර්ෂ්‍යාවක් එනවා, ස්පිරිචුවල් ජෙලස්. ඒ වගේම අපි අපේ ගැලවීම පිළිබඳව ලොකු ආධිපත්‍යයක් තියෙනට පුළුවන් නේ, මොනෝපොලි එකක්. අපිට විතරයි එහෙම ගැලවෙන්න පුළුවන්. අපිට විතරයි ජේසු කතා කරන්නේ. අපිට විතරයි ජේසු ආදරේ. උනාස අපිලාවා විතරයි මේ දේවල් කරගන්නේ. ඒ නිසා අද අපිට තියෙන ලොකු පරීක්ෂාවක් ඒක. අපි ස්වාමීන් වහන්සේට කියමු, අනිත් කෙනා යහපත් වෙද්දී, අනිත් කෙනා පල්ලියෙද්දී, අනිත් කෙනා දෙවියන් වෙත හැරෙද්දී, ජීවිතේ වෙනස් කරගද්දී, ඒ දේ බලලා සතුට වෙනවා වගේම දෙවියන්ට ස්තුතියි කියන්න. හැබැයි මම සැබවින්ම දෙවියන් වහන්සේ තුළ ගමන් කරන මිනිසෙක් නම් කවදාකවත් මට බෑ අනිත් කෙනා යහපත් වෙද්දී, අනිත් කෙනා ජීවිතේ වෙනස් කරගද්දී ඒකට ඊර්ෂ්‍යා කරන්න. මං ඒක ගැන සන්තෝෂ වෙලා දෙවියන්ට ස්තුති කරන කෙනෙක් වෙන්නට ඕන. ඉතින් ආදරම්‍ය තාත දුවේ පුතේ, අද දවසේ තුල අන්නේ සිතවිල්ල තුල භවනා කරන්නට අපට අවශ්‍ය ශක්තිය බලය දෙන්නටයි කියලා අපි ආශා කරමු. බැහැම දිනාටම ජේසු පිහිටයි.